ඔයාලට මතක ඇතිනේ අර මම අපේ ගෙවල් පැත්තෙන් පටන් ගත්තේ. එතකොට මීටර 186ක් පහත ඉඳලා දැන් මං ඇවිල්ලා තියෙනවා මුහුදු මට්ටමේ ඉඳන් මීටර 1350ක් උඩට. එතකොට මේ කැලෑබොක්ක අංශක 360ක view point එක මුහුදු මට්ටමේ ඉඳන් මීටර 1350කින් තමයි පිහිටලා තියෙන්නේ. එතකොට මේක ඇතුළට එද්දි අර කලින් පෙන්නේ රුපියල් 100ක ටිකට් එකක් ගන්නවා. ඒ වගේම මේකේ කැම්පින් සයිට් එකක් තියෙනවා. ඒක කලින් බුක් කරන්න ඕනේ. කැම්පින් සයිට් එකක් තියෙනවා. ඒක කලින්ම බුක් කරලා එන්න ඕනේ. ගොඩක් දේ දැනට හොයාගන්න තියෙනවා. මොනවද දන්නවද? මෙතෙන්ට ආවහම අපිට තියෙනවා බලා ගන්න ගොඩක් දේවල් අපිට බලා ගන්න පුළුවන් සෙම්බුවත්ත ජලාශය. අපි සෙම්බුවත්ත ජලාශය අන්න තියෙනවා. ගත්ත ගමන් අපිට පෙවුණා සෙම්බුවත්ත ජලාශය. මේ තියෙන්නේ කො ඔයාලට පේනවද? මෙන්න මෙතන තියෙනවා සෙම්බුවත්ත ජලාශය. ඊට පස්සේ අය අපිට බලා ගන්න පුළුවන් ශ්‍රීපාදය. ශ්‍රීපාදය බලා ගන්න පුළුවන් නකල්ස් කඳු පන්තිය. ඒ වගේම තව දියඇලි දෙක තුනක් බලා ගන්න පුළුවන්. සාරියැල්ල, ජෝඩුවැල්ල, හුළු ගඟ දියඇල්ල මේ ටික නම් නකල්ස් කන්දට මායිම්ම තමයි පිහිටලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් අපිට මේක සෙම්බුවත්ත හොඳට බලා ගන්න පුළුවන්. ඔන්න සෙම්බුවත්ත වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් සෙම්බුවත්ත වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඉතින්